අපේ මේ මැලේ අච්චරුව හදන්න අපිට මාළු මිරිස්, කැරට්, ලොකු ලූණු, රට ඉඳි වල වතුර ගතිය මොකද කියලා හිතන්න එපා. මම ඒක කියන්නම්. ඉඟුරු සුදු ලූණු, විනාකිරි, ඒ වගේම කුඩු කරගත්ත අබ, ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු. මම මේ හැම එකකම ප්‍රමාණ වලට කියන්නම්. සීනි, ඔන්න ඔය දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔය පේනවනේ ඉතින් ලස්සන්ට ඔන්න ඔය බඩු ටික ලං කරගන්න. මුලින්ම අපි විනාකිරි කෝප්ප කාලක් විතර අරගෙන ඒකට අපේ අර ලුණු, ගම්මිරිස්, අපි කුඩු කරගෙන තියෙන අබ කුඩු ටිකයි ඔය ටික දාන්න. අබ පේස්ට් උනත් ඔයාලට යූස් කරන්න පුළුවන්. මම නම් අබ කුඩු තමයි ගත්තේ. ওই විදියට ඒ ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඒකටම අපි අර හොඳට තලලා තියෙන අම්බර ගත්තා නම් තවත් හොඳයි. අම්බර ගත්ත සුදු ලුණු ටිකත් එකතු කරනවා. මොනවාද අපි දාන්නේ මේ විදියට. ඊළඟට අපි මිරිස් කුඩු මේස හැන්දක් වගේනේ මම ගන්න කියලා කිව්වේ. ඔක්කොම වල ප්‍රමාණ අන්තිමට මම වලට නෝට් එකක් දාන්නම් ලියා ගන්න. ওই විදියට මිරිස් කුඩු ටික ඔක්කොම මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මොනවාද? ඊට පස්සේ අපි සීනි ටික සීනි මං කව මේස හැඳි 5ක් විතර ගන්න කියලා. සීනි ටිකත් ඔක්කොම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට ඔය ටික මික්ස් කරගන්න තමයි දැන් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති විනාකිරි පාවිච්චි කරන හින්දා මම ලී හැන්දක් ඒ වගේම වීදුරු භාජනයක් තමයි ගත්තේ මේ වැඩේට. ඔන්න දැන් හොඳට අපි ඔය ටික මික්ස් කරගන්නවා. අර විනාකිරිත් එක්ක මේ ඔක්කොම මේ මිශ්‍ර කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම හරි සුවඳයි. ඒ කියන්නේ අර විනාකිරි සීනි මික්ස් වුණාම එන අර අමුතු සුවඳක් තියෙනවානේ. මම නම් හරි ආසයි ඒ සුවඳට. ඉතින් ওই විදියට ඔය ටික හොඳට මිශ්‍ර කරගන්නවා. මිශ්‍ර කරගෙන ඕක ඔයාලා පැය භාගයක් විතර පැත්තකින් තියලා තියන්න. එතකොට අර අබවල තියෙන තිත්ත ගතියයි ඒ ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා විනාඩි 30ක් විතර තියන්න. ඉතින් ඒක අපි පැත්තකින් විනාඩි 30ක් තියලා අපේ අනිත් වැඩ ටික කරගමු. හරි. මොනවාද අපේ අනිත් වැඩ? දැන් ඉස්සෙල්ලා මං කියන්නේ රටේ ඉඳිවල මොකද මේ වතුර තිබ්බේ කියලා ඔයාලා හිතයි කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේක. මුලින්ම ඔයාලා රටේ ඉඳි අරගෙන ඒකට උණු වතුර මේ විදිහට දාගන්න. රටේ ඉඳි ග්‍රෑම් 500ක් විතර මම ගත්තා. ඒ 500ට ওই විදිහට උණු වතුර ටික වක් කරගන්න. ඇයි අපි උණු වතුර දාන්නේ? අර රටේ ඉඳි එක වටේ තියෙනනේ මේ පොත්ත. ඒ පොත්ත අපිට ඉවත් කරගන්න හරි ලේසි මේ උණු වතුර දැම්මම. ওই විදිහට මේ පේනවනේ ඒක හරි ලේසියෙන් ගැලවිරෙනවා. ඒ රටේ ඉඳි එක උඩ අර තියෙන තොප්පිය වගේ තියෙන්නේ. ඒකයි ඔය වටේ තියෙන පොත්තයි ඔක්කොම ටික මෙහෙම යවා ගන්න ඕනේ. රටින්දි ඇටෙත් ඇත්තටම අයින් කරගන්න ඕනේ. මම පොතු ටික යවලා ඊට පස්සේ තමයි රටින්දි ඇටේ අයින් කරන්න. එතකොට ලේසි හින්දා. සමහරක් වෙලාවට ඔය ගමම්ම රටින්දි ඇටේ වෙන් වෙන අවස්ථාත් තියෙනවා. ඔන්න ඔය විදිහට දැන් මම පොතු ටික අයින් කරගත්තා. තව චුට්ටයි තියෙන්නේ. ඔන්න ඉතින් ඔය වගේ පොඩි වැඩ කරද්දි තමයි පොඩි කම්මැලිකමක් එන්නේ. එහෙම වෙන්න එපා. මේක අපි රස කෑමක් හදන්නේ. අපේ බත් එකත් එක්ක ගෑවුන තැන කන්න පුළුවන් කෑමක් හදන්නේ. ඉතින් කම්මැලි වෙන්න එපා. ඔන්න ඔය විදිහට අපි පොත ටික ඉක්මනට යවා ගමු. හරි තව චුට්ටයි. නැක්කන රිසලක වගේ අර උඩ තොප්පිය වගේ කෑල්ලත් ඔහොමම අයින් කරලා ගන්න. හරි. ඔන්න අපේ පොතු අරගත්ත රටින්දි ටික දැන් අපි මේ වෙලාව ඇට ටිකත් ඉක්මනට අයින් කරලා දාමු. ඔන්න ඔය විදියට ඇට ටික අපි අයින් කරගන්නවා. ඊළඟ එක බලන්න ඉතින් වැරදිලා රටින්දි ඇටේ තියාගෙන රටින්දි ටික අයින් කරන්න හදනවා. ඒ වගේ ඉතින් පොඩි එහෙම හැවීම් වෙනවා ඔය යද්දී කලබලේ. මම හිතන්නේ මං කීප පාරක් එක් කරන්න හදනවා. ඊට පස්සේ ආයේ හරි විදිහට දානවා. හරි කොහමද ඔය විදිහට රටින්දි ඇට ටිකත් අපි වෙන් කරගන්නවා. අර මේව වතුරේ දාලා ගත්ත හින්දා ඒක හරි සොෆ්ට්. ඒ කියන්නේ ඉක්මනින් ගැලපෙන අපි පොතු ටිකත් ඉවත් කරගෙනනේ තියෙන්නේ. ওই විදියට ඔන්න රටින්දි ඇට ටික අයින් කරලා ගන්නවා. මේ තියෙන්නේ ඔන්න පොතු ඇට ඔක්කොම අයින් කරගත්ත රටින්දි ටික. මම ඒක අර වෙන භාජනයකට දාගත්ත නැත්තම් කරදර හින්දා. අපි දැන් අපේ එළවලු ටික කපමු. ඔන්න මාළු මිරිස්. බලා ගන්න මුලින්ම මාළු මිරිස් එක කපලා මේ විදියට ඒකේ අර ඇට ටික අපි අයින් කරගන්න ඕනේ.
ඔන්න ඔය විදියට ඒක ඇදලා අරගෙන ඔන්නම ඇට ටික අයින් කරලා ගන්නවා. ඇත්තට මම මේවා අවුරුද්දට දවස් 2කට කලින්. ඒ කියන්නේ මම දැන් අප්ලෝඩ් කරන්නත් මම අදම බලාපොරොත්තු වෙනවා. අද තමයි හදන්නේ. ඉතින් එන කලබලේ හදන්නේ. දැන් අර ඇට ඉවත් කරගත්ත මාළු මිරිස් එක ඔන්න ඔය විදියට කපා ගන්නවා. මම ආරු මිරිස් කරල් 3ක් විතර ගත්තා. 3ක් තමයි තියෙන්නේ. ඔන්න ඔය විදියට ඉතින් කපා ගන්නවා. ඊළඟට කැරට් මෙන්න මේ විදියට 3ට 4ට විතර කපලා මේක ආයේ ඔන්නෝම කපලා ආයේ සයිඩ් එකට කපා ගන්නවා. මොකද මේ අච්චාරුවට ගොඩාක් පොඩි කරන්න ඕනේ නැහැ ඇත්තට මේ ලවලු. ඒ ගානට කපා ගත්තම ඇති. ඊළඟට ලූණු. ඔය විදිහට ලොකු ලූණුනේ අපි ගත්තේ. මට ලොකු ලූණු ගෙඩි වගේක් අහු වුණා. ඉතින් ඔය ඉඳලා ඔන්න ඔය විදිහට ඒකත් කෑලි 6කට වගේ කපා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඉතින් මේක මම කියන්න ඕනේ ඔයාලා මාව තාම subscribe කරලා නැත්නම් මට subscribe කරලා support එකක් දෙන්න. ඔයාලට අලුත් recipe ගොඩාක් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න හරි. එහෙනම් අපි දැන් ලස්සනම වැඩ ටික පටන් ගමු. දැන් අපි අර විනාගිරි එකේ දාලා තිබ්බනේ අපේ මිරිසුයි ඒවා මේවා. ඒ ටික ඔන්න අපි ආයේ මේ වගේ බෝල් එකකට දාගන්නවා. ඔය විදියට ඒ ටික හොඳට පොඩ්ඩක් මික්ස් කරගන්නවා. ඒ ටික බෝල් එකට දාලා ඊළඟට මොනවාද? ඊළඟට අපි අර ඇට පොතු ඉවත් කරගත්ත රට ඉඳි ටික. ඒ ටික මේකට දානවා. දාලා හොඳට මේ හැන්දෙන් තලන්න. හොඳට පොඩි කරන්න ඒ ටික. නැත්නම් අර ලොකුවට මදේ පිටින් වගේනේ තියෙන්නේ. හොඳට ওই ටිකම පොඩි කරගන්න. අර මිශ්‍රණෙත් එක්ක එකතු කර මිශ්‍ර කරන ගමන් හොඳට ඒක තලා ගන්න මේ විදියට. හරි. ඔන්න දැන් ඒ ටිකත් හොඳට මික්ස් වුණා. ඊළඟට අපේ එළවලු ටික. අපේ මාළු මිරිසුයි, ලූණුයි, කැරටුයි. ඔය ටික අපි එකතු කරගන්නවා. මම ගත්ත බෝල් එක මදිද මන්ද. මම අර ඉතින් ලස්සනට පේනවනේ ඉතින් පොඩ්ඩක් ලස්සන බෝල් එකක් ගත්තා. නෑ අවුලකුත් නෑ ඔක. පොඩ්ඩක් මික්ස් කරද්දි පොඩි වෙනවා. දැන් ওই විදිහට ඔක හොඳට අර අපේ මිශ්‍රණෙත් එක්ක මික්ස් කරන්න. ඇත්තට මේක ලිපේ තියන්න ඕනේ නෑ. ගොඩක් අය හිතයි ඇයි මේක ලිපේ තියන්නේ නැත්තේ කියලා. නෑ හරියටම මේක ඔරිජිනල් රෙසිපි එකේ මේක ලිපේ තියන්න අවශ්‍ය නැහැ. මේක හොඳට අර ටිකත් එක්ක මික්ස් කරලා ඊළඟ දවසේ පාවිච්චි කරද්දී. ඒ කියන්නේ මේක ගොඩක්ම හොඳ පහුවදාර ටික වෙලාවක් තිබ්බම නැත්තම් පැය 4ක් විතර ඕක පැත්තකින් තියලා ගත්තම හොඳට ඕකේ පැණි උරලා තියෙනවා. වතුර ගතිය හොඳටම තියෙනවා. හොද්ද වගේ තියෙනවා. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. දැන් ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා ගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් ඊළඟ දවසේ පාවිච්චි කරනවා නම් ෆ්‍රිජ් එකේ දාලා ගන්න අනිවාර්යෙන්. මම අර එළවලු තිබ්බ භාජනයේටම මේ ටික මේක ආයේ දැම්ම. මොකද මම ෆ්‍රිජ් එකේ දාන්නේ. මම හෙට තමයි මේවා හෙට නෙමෙයි ඇත්තටම අනිද්දා තමයි මේවා කන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ෆ්‍රිජ් එකේ දාන හින්දා මම ප්ලාස්ටික් භාජනයකට මේ විදිහට දාගත්තා. ඔයාලා වීදුරු බෝල් තියනවා නම් තවත් හොඳයි. ඔන්න ඔය විදිහට ඔය පිකල් ටික හොඳට මික්ස් කරලා ඔයාලගේ භාජනේ දාන්න. ඔයාලා අනිවාර්යෙන් පැය 4කින් 5කින් ඕක බලන්න. හොඳට ඕකේ ග්‍රේවි එක ඇවිල්ලා තියෙනවා. හොඳට වතුර ගතිය තියෙනවා. ඒ නිසා ඔය ලිපේ මුකුත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔය පොඩි වියලි ගතියක් වරට පෙවුනට හොඳට ඕකේ ග්‍රේවි එක එනවා. ඒක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හොඳට රසම රසට රෙසිපි එක තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් try කරලා මටත් කියන්න කොහොමද ඔයාලගේ රෙසිපි එක ආවේ කියලා. ඉතින් මාව subscribe කරන්න. ඔයාලට තව දෙයක් කියන්න. මම කොකීස් කැවුම් ඔය වගේ රෙසිපි ගොඩක් try කරන්න ඉන්නවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අපි එකතු වෙලා රස කෑම හදමු. ඒ වගේම ඔයාලා ඉගෙන ගන්න මොන හරි කැමති රෙසිපි එකක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මොන හරි මේ රෙසිපි එකේ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔය විදිහට තමයි මම මගේ මැලේ පිකල් එක හැදුවේ. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. තවත් රෙසිපි රසම රස රෙසිපි එකකින් ඉක්මනටම හම්බෙමු. බයි බයි.